ආයුබෝවන් ඔබ සියලු දෙනා බුද්දිස්ටෝම් බුදු ධර්ම කලාපයට ඉතාමත්ම ආදරයෙන් ගෞරවයෙන් යුක්තව පිළිගනු ලබනවා. අපේ YouTube නාලිකාව තවමත් ඔබ subscribe කර නැත්නම් ඒ කාර්යය ඉටු කරන්න bell icon එක all දාලා අපි වීඩියෝ එකක් දාපු ගමන් ඔයගලන්ට අපේ notification ටික ගෙන්න ගන්න පුළුවන් වෙනවා. මේ channel එක සම්බන්ධයෙන් යම් ගැටලුවක් හරි තව මගේ දරුවන්ට සමහර ප්‍රශ්න හරි ගැටලු හරි පැන නැගුණා නම් පහලින් කමෙන්ට් එකක් දාලා අපිව දැනුවත් කරන්න. ඊට පස්සේ ඔබට අවශ්‍ය දේ අපි දෙන්න බැඳලා ඉන්නවා. අද දවසේ අපි මේ පාඩම් මාලාව තුළ ධම්මපදය ගාථා මාලාව කරගෙන ගිය නිසා අදත් මේ YouTube නාලිකාවෙන් ධම්මපදය මගේ දරුවන්ගේ 6 වෙනි පාඩමේ 5 වෙනි ගාථාව මේක තරමක් දිග ගාථාවක් පද 6ක් තියෙනවා. මේ ගාථාව පාඩම් කරගන්න අමාරුයි කියලා දරුවෝ ගොඩාක් කියන ගාථාවක්. ඒ ගාථාව ඊටාම විද්‍යාත්මකව අපි පාඩම් කරගන්නේ කොහොමද කියලා දැන් සොයා බලමු. එහෙනම් මගේ දරුවෝ පෙරද පුරුදු විදියටම කොලයක්, පෑනක්, පැන්සලක්, highlight pen එකක් අරගෙන සූදානම් වෙන්න. අපි අමාරු ගාථාව පද 6 ගාථාව ඉතා ඉක්මනින් ලස්සනට පිළිවෙලට පාඩම් කරගන්න සූදානම් වෙන්න. මම මේකට පාස්වර්ඩ් එක විදියට මෙන්න මේම වචනයක් ගත්තා. අත්ත නවමු පාස්වර්ඩ් එක. මෙන්න පළවෙනි පදය හොඳට ශබ්ද නගලා කියවන්න දරුවනේ. අත්තනාව කතම් පාපං. 3 වරක් කියවන්න. අත්තනාව කතම් පාපං. අත්තනාව කතං පාපං. අත්තනාව කතං පාපං. 3 වරක් හොඳින් ශබ්ද කරලා කියවන්න. කියවලා ළඟ තියෙන කොලේ සටහනක් දාගන්න. මතකයෙන් පළවෙනි පදය. දැන් නැවතත් දෙවෙනි පදය. අත්තනා සංකිලිස්සති. 3 වරක් මේකත් හොඳින් ශබ්ද නගලා කියවන්න. අත්තනා සංකිලිස්සති. අත්තනා සංකිලිස්සති. අත්තනා සංකිලිස්සති කියලා 3 වතාවක් කියලා ඒකත් දරුවන්ගේ කොලේ පැහැදිලිව සටහන් කරගන්න. අත්තනා සංකිලිස්සති. මේක තේරුමත් අපි පැත්තකින් සටහන් කරගෙන යන්නේ පද දෙකේ. අත්තනාව කතම් පාපං අත්තනා සංකිලිස්සති කියන්නේ තමා කරන ලද පාපය නිසා තමා පිරිසිදු වේ. තමා කරන ලද පාපය නිසා තමා පිරිසිදු වේ. 3 වෙනි පදේ ලියාගමු. හොඳින් ශබ්ද නගලා කියවන්න. අත්තනා අකතං පාපං. අත්තනා අකතං පාපං. අත්තනා අකතං පාපං. තමා නොකරන ලද පාපය. 4 වෙනි පදයක් ශබ්ද නගලා කියවන්න. අත්තනාව විසුජ්ජති. අත්තනාව විසුජ්ජති. අත්තනාව විසුජ්ජති. මේ පද දෙකේම තේරුම අර විදිහටම දරුවන්ට මතක තියාගන්න පුළුවන්. තමා නොකරන ලද පාපය නිසා තමා පිරිසිදු වේ. තමා නොකරන ලද පාපය නිසා තමා පිරිසිදු වේ. කරන ලද පාපය නිසා අපිරිසිදු වේ. නොකරන ලද පාපය නිසා පිරිසිදු වේ කියලා දරුවෝ සටහනක් පැත්තකින් දාගෙන එන්න. දැන් එතකොට මේ පද 4ම පාඩම්. අත්තනාව කතම් පාපං අත්තනා සංකිලිස්සති. අත්තනා අකතම් පාපං අත්තනාව විසුජ්ජති. ඊළඟට මගේ දරුවන්ට පාඩම් කරන්න තියෙන පද දෙක අපේ ලංකාවට එන පිරිසක් ගැන අපි පොඩ්ඩක් මතකයේ තියාගමු. එතකොට පොඩ්ඩක් ලේසියි අපිට. මේ ලංකාවට එනවා සුද්ධි. සුද්ධිගේ විරුද්ධ වචනේ විදිහට අපි හොයාගමු. නිකන් මතකයේ තියාගන්න ගමු අපි අසුද්ධි. එන පදේ සුද්ධි අසුද්ධි පච්චත්තං. ශබ්ද නගලා කියවමු 3 පාරක්. සුද්ධි අසුද්ධි පච්චත්තං. සුද්ධි අසුද්ධි පච්චත්තං. සුද්ධි අසුද්ධි පච්චත්තං. ඊළඟ පදේ නාඤ්ඤෝ. නාඤ්ඤෝ ඥාඤ්ඤෝ කියන උච්චාරණය වැරදි. නාඤ්ඤෝ
අඤ්ඤං විශෝදයේ නාඤ්ඤෝ අඤ්ඤං විශෝදයේ. දැන් පද හතරක තේරුම් දන්නවා. තව පද දෙකක තේරුම් තමයි තියෙන්නේ අපිට ඉතිරි වෙලා තේරුම ඉගෙන ගන්න. පිරිසිදු වීම හෝ අපිරිසිදු වීම පවතින්නේ තමා තුලමය. පිරිසිදු වීම හෝ අපිරිසිදු වීම පවතින්නේ තමා තුලමය. කෙනෙකුට තවකෙක් පිරිසිදු කළ නොහැක. එහෙනම් බලමු පද ටිකේ තේරුම් ටික. පිරිසිදු වීම හෝ අපිරිසිදු වීම පවතින්නේ තමා තුලමය. කෙනෙකුට තවකෙක් පිරිසිදු කළ නොහැක. මුලින් ඉඳලා බලමු පද ටිකේ තේරුම් ටික. මුල පද දෙක. අත්තනාව කතම් පාපං අත්තනා සංකිලිස්සති. තමා කරන ලද පාපය නිසා තමා අපිරිසිදු වේ. ඊගා පද දෙක. තමා නොකරන ලද පාපය නිසා තමා පිරිසිදු වේ. තුන්වෙනි පද දෙක. පිරිසිදු වීම හෝ අපිරිසිදු වීම තමා තුලම පවතී. කෙනෙකුට තවකෙක් පිරිසිදු කළ නොහැක. මෙන්න මේ විදිහට තමයි දුවේ පුතේ අත්තනාව කතං පාපං මේ පද 6ක් තියෙන ධම්මපද ගාථාව සරල විදියට පාස්වර්ඩ් එකක් දාලා අපි පාඩම් කරගන්න ඕනේ. මෙහෙම පාඩම් කරලා මගේ දුර පුතාලට විභාගයෙන් ජය ලබන්න අවස්ථාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අදට මේ පාඩමෙන් සමුගන්නවා. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි. ආයුබෝවන්.